රටම දන්න අතුලාධිකාරිගේ සොහොයුරිය සදහටම දෙවියන් ළඟට නික්ම යද්දී සංවේදීව සමුගත් හැටි මුල්වරට හෙළි කරයි. ජනප්‍රිය ගායන ශිල්පී අතුලාධිකාරිගේ සොහොයුරිය මෙන්ම කාවින්ද්‍යා අධිකාරිගේ නැන්දනිය වන නෙළූ අධිකාරී ලංකාවේ ජනප්‍රියතම ගායන ශිල්පිනියක්ව සිටියා. නමුත් ඇයට ඇති වූ කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය තමන්ගේ සියලු ජනප්‍රියතාවය සහ සියලු සමාජීය බැඳීම් අවසන් කරමින් සියල්ල අත්හරිමින් දෙවියන් වෙනුවෙන් ජීවිතය කැප කර තිබෙනවා. මේ දිනවල නැවත ඇය පිළිබඳව සමාජ මාධ්‍ය තුල දක්නට ලැබෙන අතර ඇයට බොහෝ පිරිස් දොස් නගනදු දක්නට ලැබෙනවා. අවසානයේ ඇය මුල්වරට සියල්ලන්ටම පිළිතුරු ලබා දී තිබුණේ මේ ආකාරයෙන්. මට මේක අතාරින්න ලේසියෙන් බෑ. හැමදේම අතෑරලා දේව සේවයට එන්න කියලා දේවදාසයා කිව්ව පමණින්ම එහෙම එන එක ලේසි දෙයක් නෙවෙයි. මට ඒක ලේසියෙන් කරන්න පුළුවන් වුණා කියලා හිතන්න එපා. මම දේව සේවයට එන්න අත්හැරපු දේවල් කොච්චරද කියලා ඔබට හිතා ගන්නවත් බෑ. හැමදේම අත්හැරලා මම යන්නේ ලෝකෙම දැනගෙන හිටපු මට දෙවියන් වහන්සේ ළඟට යන්න කොච්චරනම් දේවල් අත්හරින එක අමාරු වුණාද? ඒත් මගේ රෝගය නිසා මම දෙවියන් වහන්සේ ළඟට ගියා. මගේ පවුලම ඒ කියන්නේ මගේ දරු දෙන්නව දේවදාසයා ඉල්ලුවොත් සේවයට දෙන්න කියලා මම ඒකත් දෙනවා. කලා ලෝකයෙන් සමු අරගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් ක්‍රිස්තියානි ලෝකයට ආවා. මම ගීත ගයන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණයි. ඒක මම සතුටින් කරන්නේ. මම යටහත් පහත්ව ඒක කරන්නේ. මගේ සතුට තියෙන්නේ එතන. අනිත් දේවලින් මට කිසි සතුටක් නැහැ. යනුවෙන් ඇය පවසනවා.